පවිත්‍ර සිතක් ඇතුව සිටින්න. සිත පවිත්‍රව තබා ගැනීමේදී අපට අභියෝගයක් විය හැකි තවත් දෙයක් වන්නේ අප තුළ ඇතිවන වැරදි ආසාවන් හා ධන සම්පත්වලට ඇති ආසාවයි. මුදල්වලට දැඩි ආසාව හා වස්තුව රැස්කිරීමට ඇති ආසාව නිසා අපගේ සිත දූෂ්‍ය විය හැකි. එවිට අප දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ දේවල් කිරීමට එළඹෙන්න පුළුවන්. ඊට හසු වූ අය රැකියාවේදී වංක ලෙස කටයුතු කිරීමට, වංචා කිරීමට නැත්තම් සොරකම් කිරීමටද පෙළඹී තිබේ. වැරදි ආසාවන් මගහරින් අපව ඈත් කරවන දේ කිරීමට අපව පොළඹවන සාතන්නා ඔහුගේ පාලනය යටතේ ඇති මේ ලෝකයේ මෙන්ම අපගේ පෞකාර ස්වභාවය දෙවියන් වහන්සේගෙන් අපව ඈත් කිරීමට පොළඹවනවා.